මින් එහා කාල පරාසයක් හිතන්න බෑ. ඒක නිසා තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් තුලදී මම මේ කාරණාව පැහැදිලි කරන්න. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුලදී කතා කරනවා පළවෙනි කාරණාව තමයි චිත්ත වේගී ස්වરૂපය සහ ස්වයං පාලනය කියන කාරණාව. දැන් අපි ඔය මොඩියුල කියලා කතා කරනවා වාද විවාදයට ලක් වෙනවා. මේ වාද විවාදයට ලක් වෙන මේ විශේෂ ප්‍රතිසංස්කරණ ඇතුලේ තියෙන පළවෙනි කාරණාව තමයි දරුවාට දෙනවා චිත්ත වේග පාලන ස්වභාවය. තමා විසින්ම තමා ගොඩනගා ගන්න ඕන. තමා විසින් මේ දේ සාක්ෂරතාවයක් විදිහට දකින්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තමයි දැන් ගෙනල්ලා තියෙන්නේ. ඒක තමයි මේ සමාජගත කරන්න හදන්නේ. දෙවෙනි කාරණාව තමයි මූල්‍ය සාක්ෂරතාවය සහ විවසායකත්වය තමා තුළම ගොඩනගා ගන්න ඕන. මූල්‍ය සාක්ෂරතාවය. මට මුදල් අවශ්‍යයි, මට විවසායකයෙක් වෙන්න අවශ්‍යයි. තමන්ට තමයි යටතේ විශාල පිරිසක් සේවයට යොදවා ගැනීමේ චින්තන ශක්තිය අවදි කරනවා මේ විෂය ප්‍රතිසංස්කරණය යටතේ. ඒක තමයි ප්‍රධාන තේමාව වඩ. එතකොට ඒක කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ප්‍රතික්ෂේප කිරීමේ අතුරු ප්‍රතිඵල තමයි සමහර වෙලාවට ওই බන්ධනාගාරගත වෙලා ඉන්නේ. සමහර වෙලාවට ඔය කඳ කඩු වගේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට ඇතුළත් කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ ප්‍රතිසංස්කරණ යාවත් කාලීන උනේ නැති නිසා වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණාව ප්‍රායෝගික ජීවිතයේ නීතිය සහ පුරවැසි වගකීම. නීතිය දැනගන්න ඕන, පුරවැසි භාවයේ වගකීම් හරියට තමයි දැනගන්න ඕන. ප්‍රතිසංස්කරණය ඇතුලේ දැන් කියලා දෙන පුරවැසි එක්කයා රටට වැඩදායි පුජ්‍යලෙක් වෙන්න ඕන. රටට වැඩදායි පුජ්‍යලෙක් වෙන්නේ කොහොමද? ඒ සඳහා පෞරුෂත්වය ගොඩනගාගන්නේ කොහොමද? අපි විභාගයේ ලියලා දරුවෝ එළියට දාලා ඔයා හිතුමතේ රැකියාවක් කරගෙන යන්න කියනවට වඩා ඔයාගේ වගකීම රටට සේවය කිරීම, නීති පරිසරයේ ඇතුලේදී ඔයා ඒක ආරක්ෂා කරන්න ඕන කියන පණිවිඩය විෂය ප්‍රතිසංස්කරණය ඇතුලේ දෙනවා. ඒකේ වගකීම Tamanට පැවරෙනවා. තමන්ට මාතෘ භූමිය පිළිබඳව අභිමාන ගොඩනගෙනවා. තමන්ගේ මව්බිම, තමන්ගේ සමාජයේ, තමන්ගේ දෙමව්පියෝ, තමන්ගේ සහෝදරයෝ, පුරවැසියා පිළිබඳව චින්තන ශක්තිය වර්ධනය කරනවා මේ විෂය ප්‍රතිසංස්කරණය යටතේ. ඊළඟ එක ඩිජිටල් සදාචාරය සහ සයිබර් අවකාශය පිළිබඳව පුළුල් අවබෝධයක් ගන්නවා. අපි කියනවානේ අර කිරියෙන් දියර වෙන් කළ හසමින් පත හරි දේ ගන්න ඕන. හරිම දේ අල්ල ගන්න ඕන. ලෝකේ තාක්ෂණික දේවල් කොච්චර ගමන් කළත් අපිට නිවැරදි මඟ පෙන්වීම, නිවැරදි දේ අල්ලා ගැනීම ක්‍රමවේදය මේ සයිබර් අවකාශය ඇතුලේ දෙනවා. ඒක නිසා තමයි විෂය ප්‍රතිසංස්කරණය ඇතුලේ දාලා තියෙන්නේ දරුවාට හරි දේ ගන්න. 6 වසරේ ඉඳලා එන දරුවා මේ දේ හරියටම ගත්තොත් සමාජ ඉස්සරහට යනකොට ඔයාට ලොකු සමාජ දැක්මක් තියෙයි. සමාජයේ ලොකු පුරවැසි නිර්මාණය කරයි. එහෙම වුණොත් සමාජය වැරදි කරන එක නතර කරයි. නීතිය ගැන දන්නවා නම් හරියට වැරදි කරන එක නතර කරයි. පුරවැසිභාවය පිළිබඳව තමන්ගේ වගකීම රටට සමාජය ඉෂ්ට කරන්න ඕන කියන වගකීම තමන් හරියට දන්නවනම් අනිවාර්යයෙන්ම නිවැරදි පුජ්‍යලෙක් බවට පත් වෙයි. අනිත් එක තමයි වෘත්තීය මඟ පෙන්වීම සහ පෞරුෂ නිර්මාණය. ළමයිට, දරුවන්ට වැරදි කරන පුජ්‍යලෙන්ට නැත්තේ හරියට වෘත්තීය මාර්ගයක් නැහැ. වෘත්තීය මාර්ගය නැති නිසා තමයි තුන්වෙනි පාර්ශවයක් විසින් ඔහු වැරදි දෙයකට පොළඹවලා සමහර වෙලාවට දෙයක් දීලා තියෙන්නේ. දෙයක්කට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ පෞරුෂත්වය කියන එක නිර්මාණාත්මකව ගොඩනගන්නේ. බොහොම ශක්තිමත් පෞරුෂත්වයක්. Tamanට අභිමානයක් ගෙදෙන්න. තමන්ගේ මාතෘ භූමිය තුල ගොඩනගෙන්න ඕනේ. මෙන්න මේ කාරණා නිසා තමයි විෂය ප්‍රතිසංස්කරණයක් ගෙනල්ලා දැන් සමාජගත කරන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ දරුවා හොඳ අභිමානවත් දරුවෙක් විදිහට සමාජගත කරන්නේ. ඒක එහෙම නොවුන නිසා තමයි පුතා අපරාධකරුවන් ප්‍රමාණය වැඩි වෙන්නේ. බුරුත්තාපන වෙන තරුණ ප්‍රජාව වැඩි වෙන්නේ. බන්ධනාගාර ගත වෙන පිරිස් අතරින්